හරියටම 2009 අද වගේ දවසකනේ. හරිද? ඒ වෙලාවේ කවුද හොඳ? උට තමයි මං ඡන්දෙ දෙන්නේ. මම රාජපක්ෂලාට ජීවිතේ ඡන්දෙ දීලා නැහැ. ඉස්සරහට දෙන්න බලාපොරොත්තුකුත් නැහැ. හැබැයි ඒ වෙලාවේ එතුමා දුන්නු නායකත්වයේ පිළිබඳව අපි ගරු කරන්න ඕනේ. අපිට පෞද්ගලික අත්දැකීම් තියෙනවා හරිද? ඒ කියන්නේ මට මතකයි මම පොඩි කාලේ ටිකක් ගොඩක් පොඩි මට අසනීපයක් කියලා ඔය මේ රීජ්ජුවේ ළමා රෝහලට. ඒකට එක්කන් ගියා අපේ අපේ අම්මා උදේ. අපේ තාත්තා මර්දානේ යන්නේ මේ ජොබ් එකට. රේල්වේ එකේ වැඩ. දැන් අපි ජාලට ගිහිල්ලා දැන් ට්‍රේන් එකේ යන්නේ නැතුව අම්මයි මමයි බස් එකේ යනවා. තාත්තා ට්‍රේන් එකේ යනවා. ඉතින් මම අම්මගෙන් යද්දි මට මතකයි මම අහනවා අම්මා ඇයි තාත්තා අපිත් එක්ක බස් එකේ මෙන්න තිබ්බනේ. නැත්නම් අපිට තාත්තත් එක්ක ට්‍රේන් එකේ යන්න තිබ්බනේ. ඉතින් අම්මා මට කිව්වා අර කාලකන්ණියා මොන වෙලාවෙ කොහෙ බෝම්බ තියයිද අපි දන්නේ නැහනේ සුදු. අපි දෙන්න මැරුණොත් එහෙම තාත්තා ඉන්නවා අයියලා දෙන්නව බලා ගන්න. තාත්තා මැරුණොත් එහෙම අපි දෙන්න ඉන්නවා අයියලා බලා ගන්න. මේ ජායල ජීවත් වෙච්ච අපි කොළඹට යන්නේ බස් එකේ ජීවිත අවදානමක් ඇතුව. ඒ අත්දැකීම නැති කොයිවත් ඉන්න පඟර නැට්ටෝ නැගලුවට අපිට කරන්න දෙයක් නැහැ. හරිද? ඒක නුන් කියනවා එහෙම මිනිස්සු මරුණ එක කොහොමද සමරන්නේ? මම කියන්නේ ඒකයි. ඒගොල්ලෝ මිනිස්සු විදියට ආව නම් ඒගොල්ලන්ට ඒ විදියට සලකන්න පුළුවන්. උන්ට තේරෙන භාෂාවෙන් කියන්න ඕනේ. මම හැමතිස්සෙම කියන්නේ ඒකනේ. let them taste their own medicine කියලා. ඒ කියන්නේ ඔයා අපිට සලකන්නේ කොහොමද? අපිත් ඔයාලට සලකන්නේ එහෙම තමයි. මොකද ඔයාට වෙන විදියට සැලකුවාට ඔයාට ඒක තේරෙන්නේ නැහැ. ඔය ත්‍රස්තවාදියාට උට වෙන විදියක් තේරෙන්නේ නැහැ. හරිද? උට වෙන විදියක් තේරෙනවා නම් ඌ අර ශ්‍රීමා බෝධි වදින්න ආව මිනිස්සුන්ට වෙඩි දියයිද ඇවිල්ලා? ගමේ අහිංසක මේ ප්‍රෙග්නන්ට් අම්මලාට වෙඩි දියලා ඇයිද? ප්‍රෙග්නන්ට් අම්මලා බලඩ කොටලා ඇයිද? දැන් තේනවද ඔයාලට? ඌ එච්චර කාලකණියේ. එහෙම කාලකණියට තමයි අපි ඔහොම ෂොට් එක දුන්නේ. නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ. ඒක පිළිගන්න බෑ. එතකොට එතුමාට ඒ අවශ්‍ය කරන ගෞරවය අපි දෙන්න ඕන. ඔයා ඒ වෙලාවේ සේනාදී නායකයා විදිහට කටයුතු කළා. ඔයාට thank you. මේ ආමි එකේ ආබාධ වෙච්ච පුද්ගලයන්ව බරන්න යනවා. ආමි එකේ කොල්ලෙක් අහනවා සර් යුද්ධ නතර කරන්න යනවලු නේද? මට මේ ආරංචියක් ආවා. මහින්ද රාජපක්ෂ කියනවා පිස්සුද? මේ ඔයාලා වගේ තුවාලකාරයෝ දිහාට මම මේක නතර කරනවද? මේක නතර කරන්න පුළුවන් මට. මම මේක නතර කරන්නේ නැහැ. මම මේක නතර කරන්නේ ප්‍රභාකරන්ව ළඟටම ගෙනල්ලා කියලා. ඒ ගැට වෙනෙකට දෙන්න බෑ. රටේ වාසනාවට ඒ වෙලාවේ ඒ මිනිස්සයා හිටියා එතන. ඕක ගැන ඒ කාලේ හිටපු නැති මිනිස්සු වලටවත් දැනගෙන ඉන්න ඕනේ. ඔයා ඕන තීරණයක් ගන්න එහෙම ප්‍රශ්නයක් නැහැ මට. මං කියන්නේ ඔයාට මම දැනුම දෙන්න ඕනේ මෙන්න මේක තමයි සීන් එක කියලා. දන්නේ නැතුව ඔයා ජීවත් වීම අවුල් කියලා මට හිතෙනවා. මම අත්දැකපු දේවල් මම ඔයාට මේ කිව්වේ. ඔයාට වෙන කවුරු හරි කියන්න පුළුවන් මෙහෙම ඌ කිව්ව බොරු මෙන්න මේක කියලා. ඔයා ඒක ඔයා කැමති දෙයක් ඔයා විශ්වාස කරන්න. මේක තමයි මගේ එක්ස්පීරියන්ස් එක.